දසුන් සානක නායකයාට දැඩි පීඩනයක් ලක් වී තිබෙනවා. කොමකින් කුමක් කරන්නද? පීඩකයන් හැමදෙනාම වාගේ ඔහුට යමක් පවසා සිටිනවා. පන්දු පිටේ සකසන හැටියට මෙහිදී විශේෂයෙන්ම ඉල්ලා සිටින සාමික කරුණාරත්න අතරේ සීමා ආසන්නයට පන්දු රැකීමට යන්නට කියා එසේ වුණත් ඉතාමත් තීරණාත්මක පන්දුවක් මේ තරගයේ මොනතරම් උණුසුමනාද තුරත් අවසන් පන්දුව දක්වාම තරග වැඩිමටයි සිදුුනේ. ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පන්දුවේ මුල් පන්දුවේදී ගැවියාම අනුකූලව තමයි පීඩනයට අඩු ලකුණු සංඛ්‍යාව सामान्य लक्ष्य 270 लक्ष्य लबा गत्ता मेवुन सत्य नवे स्टुडेंट आजपन विषय उना स्व लेवल विच तुम सामने पंदु ओवर एक लक्ष्य लबा के लक्ष्य दा हतरक लबा के लक्ष्य दा हतरक लबा के समत මේ අවසන් පන්දුව දැන් විනිසුරු සඳහන් කරනවා පන්දුව යවන්නට කියලා. කෙසේ වුණත් දැන් සියල්ල සූදානම් වෙනවා. පන්දුවේ පැහැයට විශ්වාසනීය භාවයෙන් ඔහු පන්දු යොමු කරන තම නායකයාට යලි පන්දු පිටුවේ සකස් කරනවා. ක්‍රීඩාලෝල නරඹන්න 20000ක් උපේක්ෂක සංඛ්‍යාව නෙට් අයාවෙන් බලා සිටිනවා. කොහොමද තුරක් වේද? අවසන් පන්දුව තාමත් තීරණාත්මකයි. ඒ නිසා බොහෝ යෝග පන්දුවක් ලෝපුල්ටස් පන්දුවක් යෝග පන්දුවක් වීම සාධාරණීකරණය කරන්නට පුළුවන්. මේ වම පිටිකරුවාට තුනමන් තරග ජයග්‍රහණය කිරීම සඳහා එක් පන්දුවක් තුළ ලකුණු 6ක් එල්ල කළොත් ලකුණු 4ක් ලබා ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය ඒ තමයි තුනක් කොමකින් සමත් වේ. පන්දුව යොමු වෙන අවුල පන්දුවක් ඇදෙනයි පන්දුව වෙතට පැමිණෙනවා. රැක ගන්නවා මේ අවස්ථාවේදී සියලුම ක්‍රීඩකයන් දවා ගැනීමට සමත් වෙනවා. තරගාවලියේ විශිෂ්ට ජයග්‍රහණයක් හිමි කර ගැනීමට සමත් වෙනවා. පිට තරග තුනක් අඛණ්ඩව පරාජයට පත් කරගෙන ශ්‍රී ලංකා කණ්ඩායම විජයග්‍රහණය හිමි කර ගන්නවා. ආර් ප්‍රේමදාස ජාතික ක්‍රීඩාපතිගේ එදා වසර 30කට පෙර ආතුව ආයකාර්ජුන රන්තුක පරාජයට පත් කරා. අලන් බෝඩ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකත්වයේ දරූ දුමේදී අදේ